මුලින් ඉඳන් හම්බ කරපු දේවල් වලින් සතේකවත් දෙයක් ඉතුරුලා නැහැ. දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා සුනාමි ආවා. සුනාමි ඇවිල්ලා නවතිනකොට කොරෝනා ආවා. ඒ අතරතුර සුළු ගම් වතුර එහෙම මේ වෙලාව මිනිස්සුන්ට කරදරයි. අපි ඒ හැම එකටම මූණ දීලා අපේ ලංකාවේ ජනතාව හැටියට. ඒක මේ ભેදයක් නැහැ සිංහල දෙමළ මුස්ලිම් කියලා නෙමෙයි හැම එක්කෙනෙකුටම. නමුත් මම පරාජය වෙන්නේ නැහැ. මගේ හිතේ ධෛර්යය තියෙනවා. අපේ හිතේ ධෛර්යය විතරයි මේකට ඕනි. ගතේ ධෛර්යයට ලැබෙයි හිතේ හයිය තියෙනවා නම් මේ ලෝකේ කිසිම කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ. ඕනි දෙයක් කරලා ජය ගන්න පුළුවන්. අපිට දෙයක් කරගන්න බෑ කියලා අපි වැටුණා කියලා හිතන්න එපා. ඒක සමහර වෙලාවට ඒක මාව ආදර්ශයට ගන්න. මගේ වයසත් එක්ක ආදර්ශයට ගන්න ඕනේ. අපිට පුළුවන් අපේ අතපය හයිය තියෙනවා නම් අපේ හිතේ ධෛර්යයයි නම් අපිට පිළිසරණ වෙන්නත් කට්ටිය පිටිපස්සෙන් ඉන්නවා නම් අපිට නැගිටිනවා කියන එකේ තරම් ලොකු කාරණයක් නෙවෙයි. ඔයාලට සුබම සුබ නවවසරක් වේවා. ශ්‍රී ලාංකික අපි නොෙක් බාධා හමුවේ වැටුණු සෑම මොහොතකම පෙරටත් වඩා සවියෙන් දිරියෙන් නැංගී සිටියෙමු. ඔව් අපි වෙනුවෙන් අපේම ආදරණීයයන් වෙනුවෙන් අපේ රටේ හෙට දවස වෙනුවෙන් දිරියෙන් නැංගිටිමු. ඔබ සැමට ධෛර්යය වීරියය සපිරි සුබ නව වසරක් වේවා.